කොහමද? හොඳයි නම මොකක්ද? මගේ නම රවි. නම බිලාල්. බිලාල්. මොකීම සතුටක්. සතුටක්. අපිම සතුටක්. කජු. රට කජු. කොස්සට. Pasawasi. What is it in Sinhala? සිංහල කෙසෙල්. Kesel, yes. ආයිබෝන් සුබ දවසක් යාළුවනේ. ඔන්න මම අද ආවා ඊශ්‍රායෙල් ජෙරුසලමේ ජේසුතුමන්ගේ දේවස්ථානයට යන්නට ඔබ වෙකගෙන යන්නට කියලා. එහෙනම් අපි මෙතනින් තමයි පිවිසුම් මාර්ගයක් තියෙන්නේ. පිවිසුම් මාර්ග කිහිපයක් තියෙනවා. මේ මම දකුණු පාර්ශ්වයෙන් තමයි ඇතුළට යන්නට යන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු ජෙරුසලමේ ජේසුතුමන්ගේ දේවස්ථානය කොහොමද කියලා. එන්න එහෙනම් මාත් එක්ක යන්න අපි ගිහිල්ලාම බලමු. මම තුන්වෙනි වතාවටත් දේවස්ථානයට එන්නට භාග්‍යවන්ත වුණා. ඊශ්‍රායලයේ ජෙරුසලම් පිහිටි මේ තමයි එන්ට්‍රස් එක. ජේසුතුමන්ගේ ඒ සුද්ධ පල්ලියට පිවිසෙන මාර්ගය. අපි බලමු ඉස්සරහට ගිහින් කොහොමද කියලා. මේ තියෙන්නේ ජේසුතුමන්ගේ Church of the Holy Sepulchre දේවස්ථානයට පිවිසෙන ස්ථානය තමයි පිවිසුම් දොරටුව. ඉතින් අපි ගිහිල්ලා බලමු ජේසුගේ ජෙරුසලමේ පිහිටි අපි කතෝලික සියලුම දෙනාගේ සුද්ධ ස්ථානය, ආශිර්වාද ස්ථානය අපි කොහොමද කියලා බලමු ගිහිල්ලා. ඔයගලන්ට පේනවා ඇති මෙතනින් තමයි පිවිසුම් මාර්ගය තියෙන්නේ. මමට තියෙන්නේ ජෙරුසලමේ ජේසුතුමන්ගේ ඒ සුදු දේවස්ථානයට පිවිසෙන පිවිසුම් දොරටුව. את תריב איתי. אז בבקשה תעשה את זה, אוקיי? אז תרים עוד. לא מעניין אותי עכשיו. תרים בבקשה. נכון? අපි ඇතුළටම ගිහිල්ලාම බලමු. ජේසුතුමන් එදා කුරුසේ යනගසනු ලැබුවා වූ ස්ථානය, ඒ වගේම ජේසුතුමන්ව ශ්‍රී කුරුසයෙන් බිමට ගෙනාවට පස්සුව තැන්පත් කරන ලද ස්ථානය තමයි මේ තියෙන්නේ. එතුමන්ගේ සුද්ධ ශ්‍රී දේහය මෙන්න මේ ස්ථානය තමයි තැන්පත් කරනු ලැබුවේ. ඉතින් මේ තියෙන ජේසුතුමන්ගේ සුද්ධ ස්ථානය. التركيش بتعرفوش يعني
මේ ඇවිත් ඉන්නේ ජේසුගේ ශුද්ධ දේහයේ කුරුසේ අනගසුන් ලැබුවායින් පසු තැන්පත් කරනු ලැබූ සොහොන්ගේ තියෙන ස්ථානය තමයි මේ ජේසුතුමන්ගේ ඒ ශ්‍රී හෘදය තැන්පත් කරනු ලැබූ සුද්ධ ස්ථානය. ප්‍රතිසත්කරණයෙන් පසුව දැන් මේ ආකාරයට වන්දනාමාන කර ගැනීමට සියලුම දෙනාට ඉඩකඩ තියෙනවා. Ini church එකේ දැන් මේ ඇවිත් ඉන්නේ ජේසුතුමන්ගේ ශ්‍රී කුරුසේ ඇනගසුන් ලැබූ ස්ථානය. ඒකේම දැන් ඔබට දිස්සෙනවා ඇති මේ ස්ථානය තමයි ඔබට කුරුසියම දකින්න ලැබෙනවා. ඒතරේට මේ දකින්නේ ජේසුතුමන්ගේ කුරුසේ ඇනගසුන් ලැබූ ස්ථානය. එයගේම ඒ ගල් කන්ද පිහිටි ආකාරයෙන්ම තියෙනවා. එනවා ඇති තුමන්ගේ ශ්‍රී කුරුසය තමයි මේ තියෙන්නේ. ජේසුනි උන්වහන්සේ මේ බර කුරුසිය දරාගෙන එදා මේ දකින්නේ ජේසුතුමන් කුරුසිය ඇනගසුන් ලැබූ ආකාරය චිත්‍රයට නගා ඇති ආකාරය මේ ස්ථානයේ ඔබට පේනවා ඇති. ඉතින් ජේසුතුමන්ගේ ශ්‍රී කුරුසිය වන්දනාමාන කර ගැනීමට පැමිණි අය ඇති. ජේසු කුරුසේ ඇනගැසුවෙන් පසුව මේ ගල් පොත්ත මත තමයි ජේසුතුමන්ගේ ශ්‍රී දේහයේ සුදු ශරීරයේ තබා තිබූ ස්ථානය.
තියෙන ජේසුතුමන්ගේ කුර්සේ ගසේ ඇන ගැසු ස්ථානය ස්ථානයේ තමයි ජේසුතුමන්ව කුරුසයට පත් කරපු ස්ථානය වෙනවා ඇති. ඔබ මේ ඡායාරූපෙන් දකින්නේ ඒ ආකාරයට තමයි ජේසුස් එදා කුරුසපත් කරපු අවස්ථාවේ ඒ පොළවේ පිහිටි ස්ථානය ඔබට පේනවා ඇති. මේ ස්ථානය තමයි කල්වාරි කන්දේ මේ පාර්ශ්වයෙන් පේන විදිහ තමයි ඔයාලට පේනවා ඇති. මේ ආකාරයට තමයි කුරුසේ අනගසන ලැබු ස්ථානයේ පිහිටි දකුණු පාර්ශ්වයෙන් පෙනෙන ආකාරය. තවදුරටත් සුදු දේව මැදුරේ ජේසුතුමන්ගේ මේ ආකාරයට දක්නට ලැබෙනවා. ගොඩක් ස්ථාන පිළිසකර කිරීමේ පවතින නිසා යම් ස්ථාන වෙත ළඟා වීමට නොහැකි. නමුත් ඔයාලට පේනවා ඇති ඒවා පිළිසකර කිරීම කටයුතු සිදු වෙමින් පවතිනවා. ඔබ මේ දකින්නේ චර්ච් එකේ තවත් එක පාර්ශ්වයකට මේ ආකාරයට පොළොව යට තනා තිබෙන දේවස්ථානයේ ඉතිරි කොටසක් මේ ආකාරයෙන් තමයි දිස්වෙන්නේ. ඔයාලට පේනවා ඇති. අපි තවත් ඇතුළට ගිහිල්ලා බලමු. තාමත් සුවිශේෂී ආකාරයට පැතිරිලා තියෙන අපිට පේනවා ඇති මේ පොළොවේ පිහිටි කළුගල් ස්තරය කඩලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ ආකාරයට තවමත් ජේසුතුමන් කස පාරවිල මේ ආකාරයට තමයි ජේසුතුමන් කුරුසපත් වීමට ප්‍රථම ගමන් කර ස්ථාන. ජේසුතුමන්ව කුරුසේ ගමනට එන්නට කලින් එතුමන්ව අද වැටීම් විවිධ බාධක මැද්දේ ජේසුතුමන් ගමන් කළ දුෂ්කර මාර්ගයක්. ජේසුතුමන්ගේ ශුද්ධ ශ්‍රී ශාරීරික කුරුසෙන් ඇනගසනු ලැබීමෙන් අනතුරුව තැන්පත් කර ලැබූ සොහොන් ගේ තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා ඇති ජේසුතුමන්ගේ සුදු සොහොන් ගැබ. ඇතුළට පිවිසීම සඳහා ඔබට පේනවා ඇති විශාල දෙස් විදෙස් විශාල සංඛ්‍යාවක් රැඳී සිටිනවා. තමන්ගේ වාරේ ලැබෙන තෙක් මේ තියෙන්නේ ඕලිසිපල් චෙකට
සෙපල්ජි එකට ඇතුල් වෙන ස්ථානයේ තවත් පිවිසුම් දොරටුවක් ඔබට දකින්න ලැබෙනවා මේ ආකාරයට මම කලින් සඳහන් කළා වගේ එක පිවිසුම් දොරටුවකට අමතරව දකුණු පාර්ශ්වයෙන් සහ මේ වම් පාර්ශ්වයෙන් පැමිණෙන්න පුළුවන් දොරටුවක් තමයි මේ තියෙන්නේ. කඩ ජේසුතුමන්ගේ විවිධ වර්ගයේ කොන්තායි වගේම ජේසුගේ කුරුසය සටහන් වෙන විවිධ සමරු සීවටන ලබා ගැනීමට කඩ පිහිටා තියෙනවා. ඒක තමයි ඔබ දකින්නේ. මේ මාර්ගයේ දෙපස්සම දකුණු පස්ස මාර්ගයේත් බොහෝ කඩ පිහිටා තියෙනවා මේ ආකාරයට. සමීප දසුන් ඔබට ලබා ගැනීමට පුළුවන් මේ අවස්ථාවේදී දකින්නට පුළුවන් මේ ආකාරයට තමයි විවිධ වර්ගයේ කුර්සියන් වට ලබා ගැනීමට පුළුවන් මේ ආකාරයට ඔබට පේනවා ඇති ඒ වගේම තවත් දේවස්ථානයක් පිහිටලා තිනවා වම් පාර්ශ්වයේ සුදු දේවස්ථානයට අමතරව මේ තියෙන්නේ ඒ චර්ච් එක තමයි. Das sieht super cool aus, warte. මේ තියෙන්නේ ඔබට දකින්නට පුළුවන් මේ ආකාරයට ඒ දේවස්ථානයේ මේ තියෙන්නේ වෙනම කඩ සාප්පු සමන්නත වීදී ඔබට පේනවා මේ ආකාරයට තමයි ඔබට පේනවා ඇති මේ ආකාරයට කඩ පිහිටා තියෙනවා ඔබ එන මාර්ගයේ දිගටම මේ විදිහට තමයි අපිට පේනවා ඇති තම දුෂ්කර තම පාටු මාර්ගයක් ඔස්සේ තමයි යන්නට තියෙන්නේ. කඩසාප්පු හැම දෙයක්ම පායේ දක්නට ලැබෙනවා. ජෙරුසලමේ ජේසුස්ගේ සිබු දේවස්ථානයට පිවිසෙන දෙපස ආහාර පාන තමන්ට අවශ්‍ය කරන දේවල් ලබා ගන්නට සුදුසු විදියට සකසලා තියෙනවා. ඔබට පේනවා ඇති තියෙනෙත් ඒ වගේ මාර්ගය මේ ආකාරයට තමයි ගමන් කරන්නට තියෙන්නේ. දන්නවා දෙවස් hi hi good thank you yes ගොඩක්
ඇරබික් කඩ සාප්පු තමයි ඔබට දකින්නට ලැබෙන්නේ මාර්ගය දෙපස මම දේවස්ථානයේ පිවිසෙන මාර්ගය දකුණු පාර්ශ්වයේ මේ ආකාරයට තමයි කඩ සාප්පු පිහිටලා තියෙන්නේ. වගේම මේ තියෙන්නේ ඒ වගේම සිංහල කතා කරන අපේ බිලාල්ගේ ෂොප් එක 114 බලමු අපි සිංහල කතා කරන කොහොමද? හායි කොහමද? හොඳයි නාම මොකක්ද? වගේ නම රවි. නාම බිලාල්. බිලාල්. බිලාල් මොකීම සතුටක්. සතුටක්. අපිම සතුටක්. ඔබට පේනවා නේද? සිංහල කතා කරන පහයි. ඔව්. 100ක් බඩු ලාභයි. බඩු ලාභයි. යා. හැමදේම තියෙනවා සිංහල. කීයද? මේ තමයි. 200. ඔබට පේනවා ඇති නේද සිංහලෙන් කතා. ඕකේ. මොනවද තියෙන්නේ? This is a banana. Banana, kesel. Wasawasi. Wasawasi. No wasawasi. What is it in Sinhala? Sinhala kesel. Kesel, yes. Kesel. Kaju. Kesel. Kaju. Yes. Rata kaju. Rata kaju. Koseta. Koseta. Yes. Akomo tinawa. ඔක්කොම තියෙනවා. Mipani. මිපතෙල්. තලතෙල්. ඔබට පේනවා ඇති. Inasal. Akomo tinawa. ඔක්කොම තියෙනවා. එයා හැම දෙයක්ම සිංහලෙන් කියන්නට හැකියාව තියෙනවා බිලාල්. මේ ෂොප් එක ගොඩක් බඩු ගන්නට පුළුවන් ස්ථානයක් තමයි මේ ජෙරුසලම දේවස්ථානයට යන අතරමඟ මේ බලන ඊශ්‍රායල් සියලුම දෙනාට 114 කඩේ තමයි ඔබට ලබා ගන්න පුළුවන් සියලුම ද්‍රව්‍යයන්. ජෙරුසලමේ ජේසුතුමන්ගේ ශුද්ධ දේවස්ථානයේ සිට ඔබට මා රැගෙන ආවා. ඔබ රැගෙන ගියා දේවස්ථානයේ ඇති අතුලත ගොඩක් තැන්වලට ඔබ මා රැගෙන ගියා. මම හිතන්නේ ඔබ ජෙරුසලම් වන්දනාවේ ආවේ නැති කෙනෙක් නම් තමත් අදගත්තේ මේ වීඩියෝ. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නයි සූදානම. ඊශ්‍රායලයේ ජෙරුසලමේ සිට ට්‍රැවල් විත් රවි සමග ඔබට ජේසු පිට ප්‍රාර්ථනා කරමින් සුබ දවසක් කිමින් මම ගිහිල්ලා එන්න. එහෙනම් ඔබ සමට ජය වේවා.